ස්තූපේ කරවීමේ භූමියේ පළවෙනි පස්පිඩැල්ල ඉවත් කරමින් භූමිය සැකසීම ආරම්භ කරන්නේ වෙසක් පොම්පෝය දවසක. ඒ වගේම ලක්දිව සුපතල මහ ස්තූප බොහෝමයක් ආරම්භ කළේ වෙසක් පොම්පෝය දවසක. අප මේ වන්දමින් පුදමින් සිටින උතුම් ශ්‍රී අඟුලිමාල මහා සෑයේ සතරස් කොටුවේ සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කළේ වෙසක් පොම්පෝය දවසක. ඉතින් ඒ නිසා අපිට බොහෝම වටිනා කියන පුණ්‍යවන්ත දවසක් තමයි වෙසක් පොම්පෝය දවස. අපගේ සම්බුද්ධ ශාසනයේ බෞද්ධයන් ලෙස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ලෙස අපගේ ජීවිතයේ මේ වර්ෂයේ වටිනාම මංගල්‍ය දවස තමයි වෙසක් පොම්පෝය දවස. ඉතින් මේ උතුම් වෙසක් පොම්පෝය දවසේ අද මේ පින්වතුන්ට වාසනාව ලැබුණා ශ්‍රී අඟුලිමාල මහා සෑ විහාරයේ සියලු අංගෝපංගයන්ගෙන් උපලක්ෂිතව ගෞතම බුද්ධ ශාසනයට පෙන් වඩා පූජා කිරීම. ඇත්තටම මේ අසුපු ආරම්භ කළේ 2012 මගේ මතකයේ හරිනම්. ඊට කලින් මේ බෝවත්තේ පින්වතුන් තැනින් තැන මහමෙවුනාවෙන් ධර්මය අහන්න කියලා තැනින් තැන ධර්ම දේශනා සංවිධානය කළා. මේ අඟුලිමාල මොනිදුන් මේ විදිහට විරාජමාන කරවන්න අඟුලිමාල මොනිදුන්ගේ නිකලෙස් පූජනීය බව මේ ලෝකයට ප්‍රකාශ කරන්න මූලිකම උනේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. මම කියන්නේ බොරුවක්ද? ඔබ කල්පනා කරලා බලන්න මේ මහමෙවුනාවෙන් ශ්‍රී අඟුලිමාල මොනිදුගේ දහම් අඩ ඇහෙන් නොහැටෙන්ද එදා දක්වාම අඟුලිමාල කියන්නේ දමනයක්. අඟුලිමාල දමනය කිව්ව මිසක්කා ශ්‍රී අඟුලිමාල මොනිදුන් කියන උට අත් දෙක එකතු වෙන්නේ නැහැ. ඔබ මේ ළමයි මේක කල්පනාවේ තියාගන්න මේ වෙච්ච වෙනස. ඒකයි උදේ දේශනාවේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කළේ මහමෙවුනාව ආරම්භ කළ දැන් අවුරුදු 26ක්. අවුරුදු 26 තරුණයෙක් දන්නේ නැහැ මේ වෙනස. අවුරුදු 30 තරුණයෙකුත් දන්නේ නැහැ මේ වෙනස. ඒ කාලේ තිබ්බ ලෝකේ මේ තියෙන ලෝකයයි. ඇත්තටම මේ යුගයේට නව අපිට විස්මිත කල්යාණ මිත්‍රයෙක් පහළ වෙලා මේ යුගයේ හැම අනිත් පැත්ත හැරෙවුවා වගේ එකක් දුවේ පුතේ මේ සිද්ධ වුණේ. ඉතින් ඒ නිසා අපිට වාසනාව ලැබුණා අඟුලිමාල මොනිදුන්ගේ මහාන් තේජස දකින්න. අපිට වැදගත් වෙන්නේ ඇඟිලි කපපු මරපු කෙනෙක් නෙවෙයි. ඒ ඍජු සිත්තියන වරදින් අත්මිඳුන විස්මිත මුනිවරයන් මේ විහෙරට වැඩම කළා. ඒ ශ්‍රී අඟුලිමාල මොනිදුන් වැඩම කිරීමත් සමග අර අයිනක තිබ්බ පුංචි වනරොද වගේ කටුරහොල්ලෙක් තිබ්බ පුංචි ඉඩම ඒ මොනිදුට පත්කඩේ එළුවා වගේ මේ භූමිය විසිරීලා ගියා. ඇතැන් අය භූමි පූජා කළා, ඇතැන් අය මිලදී අරන් පූජා කළා. මේ වගේ සුන්දර විහාර භූමියක් මෙතනින් මතුවුණා. 2019ට කලින් මේ භූමියට ආපු කෙනෙක් හිටියොත් එහෙම විස්මය මිසක් ඔහුට වෙන මොකුත්වත් හිතා ගන්න බෑ මෙතන ගැන දන්න කෙනෙකුට. ඉතින් ඒ නිසා අද සුන්දර මුනිවර භූමියක් මේ බෝවත් අසපුවේ පහළ වුණා. අද දෙස් විදේශ සියලු දෙනාට මේ භූමිය මේ මාධ්‍යයට විවෘත වෙලා අතපැන් වක් කළා බුදු සසුනට පූජා කරලා අද සොඳුරු මංගල්‍යයක් සිද්ධ වුණා. පින්වතුනි අඟුලිමාල මහ තෙරුන් වහන්සේගේ මේ ආශ්චර්ය මේ ආනුභාවයේ සුළුපටු දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණ ශ්‍රාවකේ. මේ අඟුලිමාල මොනිදුන් කියන්නේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණ ශ්‍රාවකේ. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණ ශ්‍රාවකයා කවුද? ඒතු විඤ්ඤෝ පුරිසෝ අසතෝ අමායාවී උජුජාතිකෝ. මා ළඟට එන්න නුවණැති මිනිස්සේ
අසජෝ අමායාවි සටකපට මායන් නැති ඍජු කෙනෙක් එන්න කෙලින් මිනිහෙක් එන්න ඒ නොනැති සටකපට මායන් නැති ඍජු මිනිසයාට මම ධර්මයේ දේශනා කරනවා උදේ මම එයාට ධර්මයේ දේශනා කළොත් හවස් වෙනකොට යන් නිකලෙස් වෙනවා හවස් වෙනකොට මම ධර්මයේ දේශනා කළොත් පහවදා එළි වෙනකොට යන් නිකලෙස් වෙනවා කිව්වා මේ ශ්‍රී අඟුලිමාල මොනිදුම් ඍජු කෙනෙක් අවංක කෙනෙක් චපල නැති කෙනෙක් වංක නැති කෙනෙක් මායා නැති කෙනෙක් මේ ශ්‍රී අඟුලිමාල මොනිදුම්ගේ ජීවිතේම සංසාරේම පුරුදු වෙවි ආපු තියුණු ගුණය තමයි සටකපට මායන් නැති අවංක චරිතය. අවංක චරිතේ ලස්සන කරන්නේ සත්‍යයත් එක්ක ඇත්ත එක්ක. සටකපට මායා රජ කරන්නේ බොරුවත් එක්ක වංචාවත් එක්ක. ඇත්තටම වින්තුනි ශ්‍රී අඟුලිමාල මොනිදුම්ගේ ජීවිතේ මදකට කියා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දෙසට මා හැරෙනවා. එහෙම හැරෙනකොට සාදුකාර දිදී පහදිනවා හැර අපි මොනොන්ද කියලා අපිට හිතෙනවා. තම තමන්ගේ හිත් දිහා බලන්න සටකපට මායා අවංක නැතිකම ඒක තමන් තමා තුළින් දකින්න ඕන සටකපට මායාව අවංක නැතිකම අපි එච්චරම අවංක මිනිස්සු නම් සටකපට මායා නැති කෙලි මිනිස්සු නම් කිමද අපට බුදුසසුන් අහිමි වූයේ ඒතු විඤ්ඤු පුරිසෝ අසතෝ අමායාවේ උදුදාන්තයෝ නොවනදි කෙනෙක් එන්න කට්ට කෛරාටික චපල මායා නැති කෙලි මිනිස්සෙක් ඍජු මිනිහෙක් එන්න කිව්වා අමාමා නිවන දන් දෙන්න ඊට පස්සේ තවත් ජීවිතයක ඉපදෙලා පංචායෝද කුමාරගේ කතාවේ යක්ෂයෙක් වෙලා ඒ කුමාර දමනය කළා යකා පොරොන්දුවක් ගත්තා ආය අදිපස්සේ සතුන් මිනිස් මරන්න එපා ප්‍රාණි මරන්න එපා පොරොන්දු වුණා ආය මුළු ජීවිතේම ප්‍රාණඝාතය කළේ නැහැ පොරොන්දුව රකින්න එක ඇත්ත රකින්න එක බොරු නොකියන එක තමයි පාරමිතාව අඟුලිමාලයන්ගේ පින්වතුනි මේ වාගේ යක්ෂයෙක් කියලා ඉපදෙන්නේ මිනිස්සු අතර මිනි මරණ ජීවිතයක් බවට පත් උනේ සුළුපටු කෙනෙකුට නෙවෙයි මෙතුමා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ උපස්ථාන කරපු කෙනෙක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුදු මොව මනලින් අනාගතේ ගෞතම බුද්ධ ශාසනයේ මහා ශ්‍රාවකෙක් වෙන බවට විවරණ ලැබූ කෙනෙකුටයි සංසාරයේ ඔය විදිහේ දරුණු ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වුණේ විවරණ නැති අපි ගැන කවර කතාවද ඊට පස්සේ වෙනුතුනි තවත් ජීවිතයක ඉපදුණා ඒක නම් අපූර්ව කතාවක් මනුෂ්‍යාත්ම භාවයක් වෙලා ඉපදිලා ඒ මනුෂ්‍ය කුමාරයා ඉපදිච්ච ගාම යක්ෂණී කරන්න යනවා ජයද්දිස කියලා ජාතකයේ එතකොට යක්ෂණීට පුත්‍ර සෙනෙහස ඇති වෙලා ඒ දරුවා කන්නේ නැතුව ඒ දරුවාව හදා ගන්නවා මිනි මස් දිදී හදා ගන්නවා ඒ දරුවාට මන්ත්‍ර විද්‍යාව ඉගෙනනවා එතකොට නොපෙනී ඉන්න පුළුවන් ඒ ළමයා හිතුවේ තමන් යකෙක් කියලා කැලේ දෙන මිනිස්සු කමින් මරමින් ජීවත් වුණා ඒ යක්ෂයා මිනිස්සේ මිනිස් යකා ඊට පස්සේ දවසක මේ මිනිස් යකාට රජුරව වුණා ඊට පස්සේ රජුරෝ කිව්වා මට මම පොරොන්දු වෙන්නම් මම මාළිගාවට ගිහිල්ලා ආපහු එන්නම් වැඩ කටයුතු ටිකක් පවරලා
ඒකට මගේ අවංකව මිනිහා තවත් කෙනෙක් විශ්වාස කරනවා කියලා. යෙව්වා. තාත්තා වෙනුවට පුතා ඉදිරිපත් වුණා යකා ළඟට යන්න. ඉදිරිපත් වුණ පුතා අපේ මහා බෝධිසත්වයෝ. බෝධිසත්වයෝ ඍජුව තනියෙන් යකා ළඟට ගියා. යකා බෝධිසත්වයෝ එන ඍජු ඉරියව්වට බය වුණා කියලා. බය වෙලා පියා වෙනුවෙන් දිවි පුදන මොහු ගැන ලෙන්ගතුකම ඇති වුණා අන්දවතේ. ඒතෝ මම මෙයා මරන්නේ නැහැ. මෙයාව එමීට මෙතන යවන්න ඕන කියලා උඹ ගිහලා දර අරන් වරින් උඹව පුච්චන්න. ඉතින් බලාපොරොත්තුනේ දරගෙනින්ද යනාදරේ යා පැනලා යයි කියලා. මේ යක්ෂයාට වැඩිය 100,000 ගුණයක අවංක මිනිස්සේ කරේ ඉන්නේ. ඒ මිනිස්සයා කියන දරගෙන ආව පැනලා ගියේ නැහැ. ඊපස්සේ කුමාරයා අහන අලිනසතු කුමාරයා මට හිතෙන්නේ උඹ මාව පන්න ගන්න හදනවා වගේ. ඒ උඹට මාව කන්න ඕනේ නැද්ද? ඒක මට උඹව කන්න බෑ. එහෙම කතා කරද්දී කුමාරයා යකා දිහා බලනකොට කුමාරයාට හොඳටම හිතෙනවා මේ ඉන්නේ යකෙක් නෙවෙයි මිනිස්සෙක් කියලා. ඒතර මෙයාගේ හොඳට කතා කරලා විස්තර අහලා කිව්වා ඔබ යක්ෂයෙක් නෙවෙයි ඔබ මිනිස්සෙක්. ඒකාන්තයෙන්ම අපගේ පිය රජුගේ අයියා මාගේ පියාගේ අයියා යක්ෂණියෙක් කරන් ගියා කියලා අපේ වංශ කතාවේ තියෙනවා. අනිවාර්යෙන් මේ තමයි ඔබ. ඔබ මගේ ලොකු තාත්තා. ඔය 60 ජීවිතේ අත්හැරලා ඔබ එන්න කුල පරම්පරාවෙන් උරුම වුණ රජකම ඔබට හිමි කරනවා. මට ඔබ විශ්වාස කරන්න බෑ. ඊට මෙතන එනම් තාපසයෙක් ඉන්නවා. කියලා තාපසයා ළඟට යනකොට තාපසයා දුර ඉඳලම කිව්වා ලොකු තාත්තයි පුතයි දෙන්න කොහෙද යන්නේ කියලා. දුරින් යනකොටම කිව්වා ලොකු තාත්තයි පුතයි කොහෙද යන්නේ කියලා. ඊට පස්සේ තාපසයා වෙච්ච දේවල් ඔක්කොම කියද්දී ලැජ්ජ හිතුණා යකාට. මිනිස්සෙක් විදිහට ඉපදිලා යකෙක් විදිහට ජීවත් වෙන්න ඕනා මට. අර කුමාරයෙක් කිව්වා අපි යන්න දැන් මාලිගාවට. මොන මාලිගාවක්ද? මට මේ සසරම කලකිරුණා කිව්වා. මට පැවිද්ද දෙන්න කියලා. ඒ තාපසයා ළඟ පැවිදි වෙනවා. ඒ තාපසයා සාරිපුත්තයන් වහන්සේ. අඟුලිමාලයන් වහන්සේ සංසාරේ සාරිපුත්තයන් ළඟ පැවිදි වෙලා තියෙනවා. මට පුදුම හිතුනේ බලන්නකො මිනිස්සෙක් විදියට ඉපදිලා යකෙක් විදියට ජීවත් වෙන්න වෙච්ච එක ගැන ලැජ්ජ හිතලා පැවිදි වුණා. අද මිනිස්සු විදියට ඉපදෙන අය තිරිසන් විදියට ජීවත් වෙනවා. මිනිස්සු විදියට ඉපදිලා යක්කු විදියට ජීවත් වෙනවා. මිනිස්සු විදියට ඉපදිලා මොනොන්දෝ විදියට ජීවත් වෙනවා. ඒ අපිට අපි ගැන ලැජ්ජාව එන්නේ නැහැ. ලැජ්ජාව එන්නේ නැහැ. ඒ වංග ජීවිතයේ අඟුලිමාලයන් සංසාරේ කැමති වුණේ නැහැ. චරිත දෙකකට කැමති නැහැ. මිනිසෙක් නම් මිනිසෙක්, යකෙක් නම් යකෙක්. අපේ ජීවිතේ රංගමණ්ඩලේ නාටක කීයක අපි චරිතද? අපි නාටක කීයක චරිතද? කොච්චර රඟපෑම් ජීවිතවල දිනනවද? අඟුලිමාලයන් සංසාරේ නාටක රඟන්න කැමති වුණේ නැහැ. ඒක තමයි ඔහු පුරපු පාරමිතාව. තවත් ජීවිතයක ඉපදිලා මිනිමස් කන්න ආස වෙලා බ්‍රහ්මදත්ත රජුරෝ අරක්කනියාගේ මාර්ගයෙන් මිනිමස් ගෙනල්ලා කනවා. අපිට ලොකු ප්‍රශ්නයක් කවුද මේ මිනිස්සු මරලා කන්නේ? ප්‍රධාන මන්ත්‍රී සේනාවක් මෙහෙवला අල්ලගත්තා. අල්ලගන්නකොට අහුන්නේ අරක්කමියා. එතකොට අරක්කමියෙන් ඇහුවා උඹ කියාපන් කාටද මේ මිනිස්සු මරලා මස් ගෙනියන්නේ? රජුරෝ ඉස්සරහ කියන්නම් කිව්වා. රජතුමා එදා රාජමාලිගාවේ සිරිමෙන්දුගේ පවුලෙන් බලාගෙන ඉන්නකොට
ආරක්ෂකයන් සේනාව විසින් ධම්මල් දාගෙන ඇදගෙන එනවා. කේස් එක රජුරෝ දන්නවද නැද්ද? දන්නවා. පැනලා යන්න තිබ්බා. පැනලා ගියේ නෑ. කෙලින්ම සිංහාසනයේ ගිහිල්ලා ඉඳගෙන හිටියා. අර සේනාව රජුරෝ ඉස්සර ඇහුවා ආරක්ෂකයන්ගෙන් උඹට මිනිස්සු මාරලා මස් ගේ කිව්වේ කවුද කියලා. ආරක්ෂකයන් කෙලින්ම රජුරෝන් දිශාවට ඇඟිල්ල දික් කළා. ඇමතිවරු වහන රජතුමනි මොකද්ද මේ? ඔව් මම තමයි මිනිමස් කන්නේ කිව්වා. බොරු කිව්වේ නැහැ. තමන් රජ වෙලා නම් තමන් කාට බයද බොරු කියන්නේ ඇත්ත කියන්න ඕන? ඔයනම් එක මරලා දාපන් කියලා කියන්න පුළුවන්. ඇත්ත කිව්වා. මේ සේනාවක් එකතු වෙලා තමන්ගෙන් යමක් අහද්දී ඇත්ත කිව්වා. අඟුලිමාලගේ ජීවිතේ බොරුව නැහැ. අවංක කෙනෙක්. ඕක තමයි පාරමිතාව. ඒ තුරින්‍යෝ පුරිසෝ අසතෝ අමායාවී. පන්සිල් දකින්න කෙනෙක් මල් ළඟට වරින් කිව්වේ නැහැ. සුදු ඇඳගත්ත කෙනෙක් මල් ළඟට එන්න කියලා කිව්වේ නැහැ. අටපිරිකර පූජා කරපු කෙනෙක් මල් ළඟට එන්න කියලා කිව්වේ නැහැ. නොනැත්තේ කෙන්ද සතකපට මායාව නැති ඍජු අවංක කෙලින් මිනිස්සේ බොරු කියන්නේ නැති කෙනෙක්. මා ළඟට පැමිණේවා කියලා. අන්න එහෙම බුදු කෙනෙක් ළඟට පැමිණෙන්න කෙනෙක් හැදෙනවා සංසාරේ. බොරු කිව්වේ නැහැ. ඊට පස්සේ ගෝ රජතුමනි ඕක අතාරින්න නෑ කො මට බෑ. හරි මම ඕකට උත්සාහ කරන්නම් කියලා අපි කොච්චර තියනවද උත්සාහ කරන්නම් කියලා ආයු පරණ මඩවැලේම වැටෙනවා. පොරොන්දු වෙලා ආයු පරණ මඩවැලේම වැටෙන තමන්ගේ ජීවිත දෙස බලන්න. මේ රජුරෝ මට බෑ. බෑ නම් බෑ හා නම් හා. එහෙනම් රජතුමනි ඔබට මේ ඔක්කොම අතහැරලා යන්න වෙයි කියලා ඉති කිව්වා. මම සූදානම් කිව්වා. රැවුලයි කඳයි දෙකම බේරා ගැනීම නෑ. එක දෙයක්. මහ වනේ මිනිසුන් මරා මස් කරා. මිනිසුන් මරා මස් කරා. දවසක් බමුණෙක් කොසවාගෙන යද්දී සේනාව පැන්නවා. පන්නද්දී ඔහු කරේ තියාගෙන දුවනකොට කකුල බරු ගහගෙන උලක් කරනවා. අර පොලිසාදයාගේ. අර මිනිස්සයා දාලා වේගෙන් දුවගෙන ගිහිල්ලා නුග ගහක බෙනේ හැංගුණා. හැංගිලා නුග ගහට තට්ටු කළා කිව්වා දෙවිය මේ ගහේ කවුරු හරි ඇතිනේ දෙවි කෙනෙක් මාව සුව කරපන්. උඹගේ මේ ගහ බඩවැල් වලින් මොතන්නම් රජවරු 100කගේ බඩවැල් වලින් මොතන්නම්. තුට්ටු දෙකේ වැඩ නැහැ. තුට්ටු දෙකේ වැඩ නැහැ කියන්නේ රුපියලේ පඳුරක් ගැට ගහලා කෝටියක වැඩක් බාර කරන ඒවා. ඔයාලගේ බාරහර රුපියලේ පඳුරක් ගැට ගහලා දෙයියන්ට කෝටියක් වැඩ දෙනවා. පොරිසාදයා කිව්වේ මේ තුවාලේ සනීප කරපන් රජවරු 100ක් ගෙනාලා එල්ලන්නම් කිව්වා. අනුන්ගේ නිකන් වැඩ ගන්න නැහැ. ඒ කියන්නේ මායාව නැහැ, කට්ට නැහැ. ඒ දෙතේ දවස් 7ක් කන්නේ නැතුව හිටපු නිසාම සනීප වුණා තුවාලේ. එයා හිතුවේ දෙයියෝ සනීප කළා කියලා. රජවරු 99ක් ගෙනල්ලා ගහේ එල්ලුවා. දෙවිය බය වුණා. සම්දිරින්දුගේ උපදේශ මත දෙවිය පිළිඳලා කිව්වා තව එක්කෙනෙක් අඩුයි. ඒකට සුතසෝම රජුරෝ ඕන කිව්වා. සුතසෝම රජුරු කියන්නේ මහ බෝධිසත්වය. සම්දිරින්දු දැක්කා සුතසෝම රජුතුමාට මෙයා දමනය වෙනවා. දෙවිවරුන්ටත් මේකට මැදිහත් වෙන්න බෑ. ඊට පස්සේ දැන් දෙවියට දැන් බලන්න පොරොන්දුවක් වුණා නම් පොරොන්දුවක්. දැන් මෙතෙක් කලේ වෙහස මහන්සියනේ මිනිමස් කන්ද.
දැන් ඒකට මේ දැන් පොරොන්දු රකින්න. 100ක් රජදරුවන්ගේ භාර්යව කුබරන්ද. සත්‍ය රකින්න. දැන් උත්සාහය. සුතෝසම රජුරෝ තැල්වා. අල්ල කරේ තියාගෙන ගෙනාවා. ගේනකොට සුතෝසම රජුරෝ කිව්වා මම පොරොන්දුවට වෙලාව සතාරා ගාථා 4ක් අහන්න. බමුණෙක්ගෙන් ගාථා 4ක් අහන්න පොරොන්දු වෙලාව මම නාදෙන්නම් කියලා. ඒ ඇත්තටම තමයි ඔබ මාව ගෙනාවේ. ඔබ විශ්වාස කරපන් මං ගිහිල්ලා ගාථා 4 අහලා එන්නම් කිව්වා. විශ්වාස කළා. ඊළඟට කිව්වා. ඒ කියන්නේ හැම වෙලාවෙම සැකයෙන් පීඩා විඳින්නේ. ඔය අසනීපයක් තියෙන හැම වෙලාවෙම සැක. ඒ අසනීපේ අඟුලිමාලට සංසාරෙ තිබ්බේ නැහැ. ඒ සුදුසෝම රජුගේ ගාථා අහලා තනියෙන් ආවා. ඒ රජුරෝ යනකොට හිතුණා කියනවා බැරි වෙලාවක් මොහු ආවේ නැත්තම් මම බ්‍රහ්මදත්ත රජුරෝ පොරොන්දු රකින්න මම්මගේ උරේ පළලා ඒ ලේවලින් මේ නුගගහ නාවනවා කියලා ඉතුවා කියනවා. තමන්ගේ පපුව පළලා හරි බාරය ඔප්පු කරනවා කියන්නේ. සත්‍ය රකින්න. සුදසෝම රජුරෝ ආවා. ඒ ඉන්නකොට මෝන ලස්සනයි. බය නැහැ. මරණයට නෙමෙයිනේ. ඒක මෙයා කියන මොනවා අර අහමු ගාථාවල පවර් එකට තමයි මෙච්චර බය නැත්තේ කියලා. ඔහු දන්නේ ඔහුට වැඩිය 100,000 ගුණයකින් සත්‍ය රකින්න කෙනෙක් කියලා සුතසෝම රජුරෝ. ඔහු ඇවිල්ලා ඉඳගත්තා. දැන් මාව මරපන් කියලා. නේ මට මරන්න නෙවෙයි ඒක පස්සේ කරමු. ඔච්චර ලස්සන බය නැත්තේ අර ගාථා අහපු නිසානේ මට ඒ ගාථා අහන්න ඕන. මට ඒ ගාථා අහන්න ඕන. ඔබ වගේ මිනිමරු මිනිමස් කන මේ ලේවලින් ගස්සෝදන උඹට මම ගාථාද කියලා ඇහුවා. නෑ නෑ මටත් ඕන ගාථා කියලා. මටත් ධර්මයක් ඕන කියලා. එහෙනම් මාව නාවකංකව සුවඳ පැන් කලවන. වතුර භාජනයකට පිරීතිදු උල්පතින් පැන් ගෙනත් බෝධිසත්වයෝ නාවනවා. දාසකම් කළා බණහන්න. මට මල් වලින් ආසනයක් පනවපන් කිව්වා. ආසනයක් පැනෙවුවා. දාසකම් කළා බණහන්න. ඔබ බිම ඉඳගෙන කිව්වා. අර බෝධිසත්වය බිම ඉඳගත්තා. දාසකම් කළා බණහන්න. අඟුලිමාල කියලා චරිතය නිකම් පහළ වුණේ නැහැ. සංසාරේ පාරමිතාවක් ආවා. බොරුව නැහැ. වංචාව නැහැ. චපලකම නැහැ. මායා සාකේය නැහැ. අවංක මනුස්සේ අවංකව බණහන්න යෝග කරන්නේ. ඒ ගාථා කියනකොට හරියට සතුට වුණා. හදවත තෙත් වුණා. ඊට පස්සේ කිව්වා මම ඔබට වරයක් දෙනවා. මම ඔබට වරයක් දෙනවා. ඒ වරේ ගන්න කිව්වා. ඒ පොරිසාදයට ඕනමුනේ මාව නිදහස් කරපන් කියන වරේ ඉල්ලයි කියලා හිතුවේ. ඊට පස්සේ කිව්වා මහා බෝධිසත්වෝ කල්පනා කළා මම එහෙම එකපාර කියන්න හොඳ නැහැ. මාව ගනින් අර ඉල්ලලා ඉන්නේම නිදහස් කරපන්. තව වරයක් දෙන්නම් කිව්වා. ඊට පස්සේ ওই විදිහට නිදහස් කරන්න කියලා අවසාන වරේ ඉල්ලනකොට කිව්වා උඹ අඳින්න මිනිමස් ගන්න එපා. පොරොන්දුයෙන් කිව්වා. ඊට පස්සේ කිව්වා ඒක නැතුව වෙන එකක් කියන්න. ඊට පස්සේ කිව්වා දැන් පොරොන්දු වුණා නම් කරන්න ඕන. ඉල්ලන ඕන දෙයක් දෙනවා කියලා දැන් පොරොන්දුනේ මට. ඇත්ත රැකපන් කිව්වා. ඒ ඇත්ත රැකපන් කියන වචනේට රජකම අතෑරලා
ස්ත්‍රීන් අතෑරලා රාජ සැප සම්පත් අතෑරලා එකම එක දෙයක් වෙනින් කැලේට ආවේ. මොකක් වෙනසද? මිනි මස් කන්න. ඒ සියල්ල අතෑරිය මිනි මස් කන්න. ඒ ආසාව අතෑරියා පොරොන්දු රකින්න. සත්‍ය රකින්න සියල්ල අතෑරියා. සත්‍ය අවංක මනුස්සයෙක්ගේ ජීවිත කතාව. ඊට පස්සේ අර ඔක්කොම මේ බිමට ගත්තා. බිමට ගන්නකොට සුද්ධසෝම රජතුමාට හිතුණා මේ ඔක්කොම දැන් දවස් 7ක් ගහක ඉල්ලලා අතපය තුවාල වෙලා ගිලන් වෙලා ඉන්නේ. නැගිට ගන්න බෑ. මේ 99ක් රජවරුන්ට. ඊට පස්සේ කිව්වා මට ඔයාගේ අවංකකම පෙන්වන්න පුළුවන්ද කියලා ඇහුවා. පොලිසාදයාගේ. කිව්වා මගේ අවංකකම කොහොමද මම පෙන්වන්නේ? ඔයගේ ප්‍රාණඝාතයෙන් වෙන් වුණේ මිනිමස් කන්න නැතුව ඉන්න පොරොන්දුනේ ඇත්තටම නම් ඒකේ කොනකවත් බොරුව නැත්තම් ගහකින් පොත්තක් ගලවලා කිව්වා මේ පොත්ත උරච්චි කරලා උඹගේ අවංකකමෙන් සත්‍යක්‍රියා කරලා මේ 99 දෙනාම සනීප කරපන්ගෝ. අර පොරිසාදියා ගහින් පොත්තක් කරා මෙහෙම උලලා ගලක වතුර ටිකක් දාලා මං අවංකවමයි පොරොන්දුනේ. මගේ පොරොන්දුවේ කොතනකවත් බොරුවක් නැහැ සත්‍යයයි. මොවුන් සුවපත් වේවා කියලා පෑන් නිහිනකොට අර රජ දරුවෝ 12 පෑන් කලයකින් නාලා සුපිත මුදිතව ඉන්න ජව සම්පන්න බවට පත් වුණා. අවංකකම ප්‍රාතිහාර්යයක් විදිහට ගත්තා මිනිමස් කන කාලේ. සත්‍ය මේ සෑයකින් පිටුන් ලබන්න නිකන් ආපු ගමනක් නෙවෙයි. දඹදිව සැවැත් නුවරේ කුල ගේකේත කුමරෙකු උපන් සඳ කඩු දිලිසොනදා සැවැත් නුවර පුරෝහිතගේ බිරිඳගේ කුසෙන් දරුවා ඉපදුන දවසේ සියලු කඩු දිලිසිලා ගියා. අමුතු පුජ්‍යලේකුගේ උත්පත්තිය ඒ කුමරු අනාගත තොරෙක් වෙනවා කියලායි තාත්තා මහදු නැකතේ කියේ අහිංසක කියලා නම දැම්මා. දෙමව්පියන් ආදරේ තියෙන එක බොරුවක් නෙවෙයි ඇත්තම එක. බොරුව නේ. ගුරුවරයා ළඟ ශිල්ප ඉගෙන ගන්න ගියා ආදරේ ගුරු භක්තියයි බොරුව නැහැ. ඇත්ත මිනිස්යාට චපල මිනිසු ඉරිසියා කළා. අවංක මිනිස්යාට චපල මිනිසු ඉරිසියා කළා. ගෝලයෝ කේලම් කියලා ගුරුසිත බින්දා. ගුරුවරයා කඩුවක් අතර දීලා පොරොන්දු ගත්තා. ඇඟිලි 1000ක මාලයක් දෙනවා කියලා. උඩ සංසාරේම පාරමිතාව තමයි පොරොන්දු ඉෂ්ට කරන්නේ. කඩුව දීලා පොරොන්දු වුණාට පස්සේ පොරොන්දුව මිස වෙන දෙයක් වෙන්නේ නැහැ. ඔහුට කඩුව වීසිලා කරලා කැලේ කොයි හරි යන්න තිබ්බා. මම දැක්ක පොතක අවුරුදු 12ක් ගියා කියලා මේ ඇඟිලි මාලේ හදන්න. ඒ මුලින් ඇඟිලි මාල ඔක්කොම කුණු වුණා. 12 අවුරුද්දේ එක දවසක මේක නතර කරලා බැනලා යන්න තිබ්බා. ගුරුවරයා ඉන්නවද දන්නේ නැද්ද දන්නේ නැහැ. කවුරුත් මෙයා පොරොන්දු රකින්නවද කියලා හොයන්න ආවේ නැහැ. ඒ තමාට අවංකයි. මම පොරොන්දුනේ ඇත්තද කියලා. ඇත්තටම මේ වගේ දැන් වල පොරොන්දු වෙනවට වැඩිය හොඳ පිළිපවතන එක. අපේ මිනිස්සුන්ට පොරොන්දු රකින්න පුළුවන්ද? මේ මුනිවරය ළඟ අපි කවුද? අපි පිළිහිද සොයාගෙන යන්නේ එකයි තියෙන්නේ.